හෙලෝ ඉතින් ඔන්න අපි අද යන්න හදන්නේ ගලවැද්දේ තියෙන බිසෝ පොකුණ බලන්න. එහෙනම් එන්න අපිත් එක්ක ගිහිල්ලා බලමු බිසෝ පොකුණ. ඉතින් බිසෝ පොකුණට ගියාම මේ වගේ තැනක් තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. මෙතන මේ වැසිකිළියක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවා බිසෝ පොකුණ. බිසෝ වරුන් ස්නානය කරපු තැන විදියට බිසෝ පොකුණ හඳුන්වන්නේ. ඉතින් මෙතන රජවාසලක් හදාගෙන බිසෝ පොකුණ හදලා කවුද සුගලා දේවිය වාසය කරා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ බිසෝ පොකුණේ මේ කොන් හතරේ සිංහ කටවල් හතරක් තියෙනවා. ඒ සිංහ කටවල් හතරෙන් වහින කාලෙට වතුර එනවයි කියලා ගම්මුන් කියනවා. ඒක අපි වහින කාලෙකම ඇවිල්ලා බලමු. මෙතන ඉතින් මාරම ලස්සනයි. නිදහසේ ඉන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. ඒ කියන්නේ මාර නිදහසක් දැනෙන කන්ද එහා පැත්තේ තියෙන්නේ. කන්දත් එක්ක මාර සීතලයි ගිලොන් කන්ද තියෙන්නේ. මේ දකින්නේ ඔයාලා ඉස්සල්ලා මම පෙන්නපු වැසිකිළිය රජ පවුල් වල වැසිකිළියක් තමයි ඉතින් මේ තියෙන්නේ. හරි එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.